ප්‍රධානතම නාවික කෞතුකාගාරය වෙත. එම කෞතුකාගාරය 1999 සැප්තැම්බර් මාසයේ 5 වෙනිදා මේ ස්ථානයේ ස්ථාපනය කරලා තියෙන්නේ. මේ ස්ථානයේ නාවික කෞතුකාගාරයක් ස්ථාපනය කිරීමට මූලිකම හේතුව වෙලා තියෙනවා මේ ස්ථානයේ තියෙන ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකම. නැගෙනහිර ඉන්දියන් සාගර කලාපයේ ආශ්‍රිත නාවික බල පරාක්‍රමයේ විදහා දැක්වෙන කැඩපතක් ලෙස තමයි ත්‍රිකුණාමල වරාය දකුණු ආසියාවේ රටවල් විසින් හඳුන්වනු ලබන්නේ. ඒ සනිටුවන් කිරීම සඳහා තමයි මේ ස්ථානයේ කෞතුකාගාරයක් නිර්මාණය කරලා තියෙන්නේ. මේ ස්ථානයේ තියෙන ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකම තමයි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන විවිධ ජාතීන් අපේ රට ආක්‍රමණය කරා, පාලනය කරා. මෙන්න මේ ජාතීන් විසින් ඉදිකරන ලද ගොඩනගන ලද බලකොටුවක් ඔයාලට මේ කෞතුක භූමියේ දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. පසු කාලීනව බ්‍රිතාන්‍ය ජාතිකයන් අපේ රට ආක්‍රමණය කරා, පාලනය කරා. බ්‍රිතාන්‍ය ජාතිකයන්ද මෙන්න මේ බලකොටුව නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ බලකොටුව නැවත ප්‍රතිසංස්කරණය කරන ගමන් මේ ස්ථානයට විවිධ වර්ගීය අවි ආයුධ රැසක් ගෙනල්ලා තියෙනවා. මෙන්න මේ අවි ආයුධ අතරින් ටොන් 12ක් බර, එහෙම නැත්නම් කිලෝග්‍රෑම් 12000ක් බර කාලතුවක්කු 3ක් මේ ස්ථානයේ ස්ථාන තුනක ස්ථානගත කරලා ස්ථාපනය කරලා තියෙනවා. මෙන්න මේ කාලතුවක්කු මේ ස්ථානට ගෙනීමේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් අලියත් යොදාගෙන කරත්ත භාවිතා කරා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ ඔප්පු කර ගැනීමට ඔවුන් විසින් ගන්නා ලද ඡායාරූපයක් සහ පසු කාලිනව අඳින ලද සිතුවමක් ඔයාලට මේ කෞතුක භූමියේ දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මෙන්න මේ කාලතුවක්කු සඳහා ගෙනෙන ලද උණ්ඩ ගබඩා කිරීමට ඔයාලා මේ රජයේ සින්න පොළොව මට්ටමේ ඉඳලා අඩි 25ක් ගැඹුරින් භූගත උණ්ඩ ගබඩා 3ක් මෙන්න මේ කාලතුවක්කු 3ට සාපේක්ෂව නිර්මාණය කරලා තිනවා. ඉන් දෙකක් අද දින ඔයාලට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ භූගත උණ්ඩ ගබඩා නිර්මාණය කිරීමේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් සිලිකා කියන දිලිසෙන වැලි වර්ගයක් යොදාගෙන තමයි මේ භූගත උණ්ඩ ගබඩා නිර්මාණය කරලා තියෙන්නේ. මොකද බ්‍රිතාන්‍ය ජාතිකයන් රාත්‍රී කාලයේ හඳෙලියෙන් පන්දන් එළියෙන් තමයි ගමන් බිමන් ගිහිල්ලා තියෙන්නේ. හඳෙලියෙන් පන්දන් එළියෙන් ගමන් බිමන් යනකොට මෙන්න මේ භූගත උණ්ඩ ගබඩා වලට බහින්න ඕනේ, යන්න ඕනේ, ගමන් කරන්න ඕනේ. පාත් එක ගමන් මාර්ගයේ පඩිපෙළවල් හොයාගන්න ලේසි වෙන්න පහසු වෙනවා මේ සිලිකා කියන වැලි වර්ගයේ යොදලා මේ භූගත උණ්ඩ ගබඩා වල බිම සකස් කරලා තියෙනවා. මේවා හඳෙලියට පන්දන් එළියට දිලිසෙනවා. ඒ වගේම තමයි ඉර එළියටත් දිලිසෙනවා. මේ ඉර එළියට දිලිසෙන පඩිපෙළවල් ඔයාලට මේවල ඇතුළට බහිනකොට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මේ ත්‍රිකුණාමල වරාය ආරක්ෂාව දෙසා වරාය කේන්ද්‍ර කරගෙන වරාය වටා ඇති විවිධ උස් ස්ථානවල කඳු වගේ තැන්වල කුළුණු නිර්මාණය කරලා තියෙනවා. මේ කුළුණු නිර්මාණය කරලා තියෙන්නේ ඇතුළත වරාය වගේම පිටත වරාය නිරීක්ෂණය කිරීමට දිවා රාත්‍රී නිරීක්ෂණ කුළු වශයෙන් තමයි මෙන්න මේ කුළුණු නිර්මාණය කරලා තියෙන්නේ. මෙන්න මේ කුළුණු අතුරින් එක් කුළුණක් ඔයාලට මේ කෞතුක භූමියේ දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ කුළුණට කියනවා හුස් ටවර් කියලා. මේ තියෙන කුළුණ තමයි මේකට හුස් ටවර් කියලා කියන්නේ මූලිකම හේතුව තමයි බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉඳලා තියෙනවා බ්‍රිතාන්‍ය ජාතික නාවික හමුදාධිපතිවරයෙක්, අද්මිරාල්වරයෙක්, සේනාධිනායකයෙක්, බ්‍රිතාන්‍ය ජාතික සීමත් සමයේ හුස් කියලා. එතුමා සීවීම සඳහා තමයි මේ ටවර් එකට හුස් ටවර් කියලා නම් කරලා නම් යොදලා තියෙන්නේ. මේක අඩි 32ක් උසයි, මහල් 3කින් සමන්විතයි. පළවෙනි මහලේ වෙනතම් බිම් මහලේ තියෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ අවස්ථාවල ගන්නා ලද ඡායාරූප පෙළක්. මෙන්න මේ ඡායාරූප පෙළ ඇතුලේ තියෙනවා බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ ස්ථානට කාලතුවක්කු ගෙනීමේදී අලියක් යොදාගෙන කරත්ත භාවිතා කරයි කියලාද ඡායාරූපය. දෙවනි මහලට ගියාට පස්සේ ඔයාලට දැක බලා ගන්න පුළුවන් මෙතෙක් නාවික හමුදාව පාලනය කරලාද නාවික හමුදාධිපතිතුරුන්ගේ ඡායාරූප පෙළක්. තුන්වෙනි මහලෙන් ඔයාලට දැක බලා ගන්න පුළුවන් නෞකාවක සුක්කානම් මැදිරික, එහෙම නැත්නම් නෞකාවක පාලන මැදිරික ආකෘතියක් ඔයාලට මේ තුන්වෙනි මහලෙන් දැක බලා ගැනීම හැකියාව තියෙනවා ටවර් එකේ. එතනින් ඔබට ගියාට පස්සේ උඩටම ගියාට පස්සේ ඔයාලට මේ ත්‍රිකුණාමල වරාය පරිසරයේ තියෙන සුන්දරත්වය අංශක 360 කෝණකින් දැක බලා ගැනීමේ හැකියාව වගේම ලංකාවේ දිගම පාලම කින්නියා පාලම පේනවා මේ පැත්තෙන් මූතුරු සාම්පූර් කෙළවරේ දිනවා පවුල් පොයින්ට් කියන ස්ථානයේ ලයිට් හවුස් එකක්. මේ ලයිට් හවුස් එක දැක බලා ගැනීම හැකියාව දෙනවා. මේ පැත්තෙන් ප්‍රීමා පිටිකර්මාන්තශාලාව, මිස්සු පිටිකර්මාන්තශාලාව වගේ වැදගත් ස්ථාන කිහිපයක් දැක බලා ගැනීම හැකියාව වගේම ඔයාලා දන්නවා අහලා තියෙනවා මහවැලි ගඟ සමනල කන්දෙන් පටන් අරගෙන නුවර පොළොන්නරුව ආවිලා ත්‍රිකුණාමලෙන් තමයි මූදර වැටෙන්නේ. ත්‍රිකුණාමලේ පොඩ්ඩේ අරගෙන බොක්කෙන් මූදර වැටෙනවා. මූදර වැටෙන්න කලින් අතු ගංගා තුනකට බෙදෙනවා, ගංගේ, ගිංගේ, උප්පාරු කියලා. මෙන්න මේ අතු ගංගා තුනෙන් දෙකක් මූදර වැටෙන ස්ථාන වල පාලම් වලට මේ කෞතුක භූමියේ කෙළවරක සිට දැක බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කෞතුක භූමියේ තියෙන බ්‍රිතාන්‍ය ජාතිකයන් තමන්ගේ දිනදා කාර්යයන් පාසු කර ගැනීම සඳහා භාවිත කරන ලද විවිධ වර්ගයේ විදුලිය, විද්‍යුත් උපකරණ, ගිනි නිවීමේ උපකරණ, කිමිදුම් උපකරණ වගේම වෛද්‍ය උපකරණ රැසක් ඊට අමතරව 34ක් පුරා පැවති. LTT යුද්ධය අවසන් කරලා LTT සංවිධානයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද විවිධ වර්ගයේ මරාගෙන සතු යාත්‍රා, විවිධ වර්ගයේ විශේෂ යඳුරු සයිලයිට් කරල්, විවිධ වර්ගයේ මුහුදු බෝම්බ, ගොඩබිම් බෝම්බ වගේම LTT සංවිධානයත් වැඳුම් මායිත්ත වගේ දේවල් වලට මේ කෞතුක භූමියේ අවසාන භාගයේදී දැක බලා ගැනීම හැකියාව තියෙනවා. මූලික අඳින්නේ මේක වුණා. මෙතන ඉදිරියට වල කෞතුකාගාරය බලාගෙන යන්න තියෙන්නේ. යන්න ඕනේ ගමන් මාර්ගය අපි කහපාඩි කරවලින් පෙන්නුම් කරලා දෙනවා. මේ කහපාඩි තලස්සේ යනකොට ඔයාලට කෞතුක බාණ්ඩ හම්බ වෙනවා, කෞතුක කුටි හම්බ වෙනවා. මේ කෞතුක කුටි ඇතුළට ගිහිල්ලා
ඇතුලේ තියෙන කෞතුක භාණ්ඩ දැක බලා ගැනීම හැකියාව තියෙනවා.